අයිබෝන් ඔගොල්ලෝ හැමෝටම. අද මම ඔයගලන්ට කියලා දෙනවා සාරි ජැකට් එක අත්වාටිය කොහොමද ෆැබ්‍රික් පේන්ට් යූස් කරලා ඉවර කරන්න කියලා. මම මේ ඔයගලන්ට පෙන්නන්නේ මම ඉවර කරගත්ත සුදු සාරියක හෙඩ් පීස් එක. මේ රෙද්ද මැටීරියල් එක ලේස් කොටන්. මේ තියෙන්නේ මම අත්වාටියට ඇඳගත්ත මොස්තරේ. මේ ඩිසයින් එක ෆ්‍රී හෑන්ඩ් ඩිසයින් එකක්. මම පොඩි කොටසක් ගත්තට මේකම තමයි දිගටම ඇඳගෙන යන්නේ. අපි සැලකිලිමත් වෙන්න ඕනේ එකම මොස්තරේ සාරි පුරාවට යන විදිහට මොස්තරේ ඇඳගන්න. ඒක නිසා මම ප්‍රධාන මෝස්තරයට ගැලපෙන විදිහට මල්කොළ මෝස්තරය තමයි මගේ අනිත් ඩිසයින් වලටත් අරගෙන තියෙන්නේ. ඒ විදිහට ඇඳගත්ත ටෙම්ප්ලේට් එක තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. මම සාරි ජැකට් එකට ගත්ත රෙද්දත් සෝදලා වේලලා තමයි අරගෙන තියෙන්නේ. අපි රෙද්ද පේන්ට් කරන්න කලින් සෝදලා වේලලා ගන්න ඇයි කියලා මම කලින් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට කියලා තියෙනවා. මම අත්වාටිය නවල මහගන්න ඉඩ තියලා තමයි ඩිසයින් එක ඇඳගන්නේ. ඒකත් ඔයගොල්ලෝ මතක තියාගන්න. ඇඳගත්ත මෝස්තරේ මල් ටික තමයි මම මුලින්ම පාට කරගන්න හදන්නේ. මල පාට කරන්න වයිට් ගෝල්ඩ් සහ පින්ක් වර්ණ තමයි මම පාවිච්චි කරන්නේ. ඒ පාට මික්ස් කරගන්න උවමනා නිසා මම ෆැබ්‍රික් මීඩියම් එකකුත් පාවිච්චි කරනවා. මම පාවිච්චි කරන තද වර්ණ වලට සපෝට් එකක් ගන්න ඕන හින්දා ඊට කලින් මම සුදු පාට මල් වල ආලේප කරනවා. මම ගෝල්ඩ් වර්ණය මල් වල පෙති අගිසි වලට පාවිච්චි කරනවා. මලේ පහළ කොටස සහ අඳුරු තැන් මම පින්ක් වර්ණය යොදාගෙන පාට කරගන්නවා. අපි මතක තියාගන්න ඕනේ තව කාරණයක් තමයි අපි තීන්ත ආලේප කරනකොට ඉතා සංයමයකින් තීන්ත ආලේප කළ යුතුයි. ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ දෙයක් තමයි අපි දරන මහන්සිය කැපකිරීම කාලය තමයි අපේ ඩිසයින් එකේ අන්තිම ප්‍රතිඵලය වෙන්නේ. මම මල් ටිකේ වැඩ ටික නම් ඉවරයි. දැන් මම කොළ සහ වැල් ටික තමයි පාට කරන්න යන්නේ. මම කොළ සහ වැල් වලටත් ගෝල්ඩ් වර්ණය පාවිච්චි කරනවා. ඒකෙන් අමුතුම දීප්තියක් සාරියට ලැබෙනවා. මේ ඔයගොල්ලෝ දකින්නේ වැඩ ඉවර කරගත්ත සාරි ජැකට් පීස් එකේ සහ හෙඩ් පීස් එකේ සම්පූර්ණ ඩිසයින් එක.
ඔයගොල්ලෝ දකින්නේ සාරි පොටට මම හැදලා තියෙන ඩිසයින් එකත් එක්ක. ඒ සාරි පොටට යන ඩිසයින් එකේ එක මලක් තමයි මම සම්පූර්ණ රෙද්ද පුරාවම මොස්තරයක් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. අද වීඩියෝ එකෙන් යමක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. රෙදි පින්තාරු කලාවට කැමති කෙනෙක්ට මේ වගේ ඩිසයින් එකක් කරලා බලන්න පුළුවන්. එකිනෙකට වෙනස් සාරි ඔසරි ඩිසයින් කලෙක්ෂන් එකක් අපි සතුව තියෙනවා. සම්පූර්ණයෙන්ම යුනික් කලෙක්ෂන් එකක්. පහලින් තියෙනවා නම්බර 1. විස්තර දැනගන්න දැම්ම අපිට කතා කරන්න. අදට ගිහින් එන්නම්. ජය වේවා.